ආයුබෝවන් හැමෝටම මම අමේෂ් තෙලරාජ් මගේ YouTube channel එකට නැවතත් සාදරයෙන් ආදරණීයව පිළිගන්නවා ඔබ සියලු දෙනාම. මම අද කතා කරනවා අපි කාටවත් අමතක වෙන්නේ නැති අපි හැමදාම කතා කරන අපේ අභිමානයක් ගැන. ඒ තමයි 1996 ලෝක කුසලානය ගැන. 1996 ලෝක කුසලානය ජයග්‍රහණය පිළිබඳව අපි හැමදාම කතා කරනවානේ. මේක තරමක් විශේෂ දෙයක්. මේ ඉතිහාසය අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. මම අහලා තියෙන දෙයක් තමයි 1996 ලෝක කුසලානය ජයග්‍රහණයෙන් පස්සේ තමයි ශ්‍රී ලංකාව කියන මේ පුංචි රට ගැන බටහිර රටවල් යුරෝප රටවල් මේ මුළු මහත් ලෝකෙම දැනගන්න කියන එක අපි අපේ වැඩිහිටියන්ගෙන් අපේ දෙමව්පියන්ගෙන් වගේම අපේ පත්තරවල පළවෙන ලිපි වලින් ඒත් එක්කම දැන් Facebook එකෙත් තියනවා මේ දේවල් වලින් අපි මේවා දැකලා අපි කතා කරලා තියෙනවා. නමුත් මම හිතන්නේ අපි විදේශීය කෙනෙක්ගෙන්ම මේ දේ දැනගන්න ලැබෙන්නේ ඉතාමත්ම පොඩි chance එකක් තමයි අපිට හම්බෙන්නේ මේ වගේ විදේශීය ජාතික කෙනෙක්ගෙන් මේ වගේ දෙයක් අහන්න. මට ඒ වගේ අවස්ථාවක් හම්බ වෙනවා මීට මාස 6කට උඩදී මම යනවා පට්ටිපොලට ට්‍රිප් එකක් යනවා මේ උඩරට දුම්රිය. මොකද ලස්සන පළාතක් මේ පට්ටිපොල කියන්නේ. ඉතින් නුවරදී බෙල්ජියම් ජාතික කාන්තාවක් නුවර ස්ටේෂන් එකෙන් ට්‍රේන් එකට නගිනවා. ඒ කාන්තාවට ඇති වයස අවුරුදු 30ක් 32ක් වගේ. එතකොට මේ ටිකක් දුර යනකොට මම හිටියේ කෝච්චියේ වින්ඩෝ සීට් එකේ. ඇය මගෙන් ඉල්ලනවා වින්ඩෝ සීට් එක මට දෙන්න කියලා. ඉතින් මම ඇයට දුන්නා. මම විදේශීය කෙනෙක්ට මම අවස්ථාව දුන්නා. මොකද අපිට ඕන්ලාවක දුම්රිය ටිකට් එකක් අරගෙන යන්න පුළුවන් නිසා මම ඇයට chance එක දුන්නා වින්ඩෝ සීට් එකේ. ටිකක් දුර යද්දී ඒ විදේශීය කාන්තාව ඇගේ බෑග් එකකින් ගන්නවා මෙන්න මෙච්චර සයිස් විතර පොතක්. ඒ පොත මමත් ටිකක් බැලුවා මොකක්ද කියලා බලනවා ශ්‍රී ලංකාවේ පිටු කවරයක් ශ්‍රී ලංකාවේ පින්තූරයක් තිබ්බේ පිටු කවරේ. ඇය ටිකක් දුර ඒක කියවගෙන යනකොට මම මේ පොත ටිකක් ඉල්ලගෙන බැලුවා. බැලුවම ඒකේ තනිකර බෙල්ජියම් භාෂාවෙන් තමයි ඒ පොත තියෙන්නේ. ඒක දීලා තියෙන්නේ බෙල්ජියම් එයාපෝට් එකකින්. ඒකේ ශ්‍රී ලංකාව ගැන සියලුම විස්තර තියෙනවා. ශ්‍රී ලංකාවේ ඉතිහාසගත දේවල් ඉතිහාසය පිළිබඳව ඒතකොට රටේ ජනාධිපතිවරු ඒ ශ්‍රී ලංකාවේ තියෙන විශේෂ සම්දිස්ථාන ගැන ඒ පොතේ සඳහන් වෙනවා පින්තූරත් එක්ක. මම ඇයින් ඇහුවා නිකමට වගේ ඔබ කොහොමද මේ ශ්‍රී ලංකාව ගැන දන්නේ කියලා. ඇය මට දුන්න උත්තරයක්. මම ශ්‍රී ලංකාව ගැන දන්නේ 1996 ලෝක කුසලානය ජයග්‍රහණයෙන් පස්සේ කියලා. මට ඒ වෙලාවේ ඇත්තටම මාර අභිමානයක් දැනුණා. මේ ශ්‍රී ලංකාව නම් වූ මේ පුංචි දූපත ගැන ලෝකෙම දැනගන්න එක අපි අහලා තින්නේ අපේ දෙමව්පියෝ කියලා, අපේ වැඩිහිටියන් කියලා, ඒ වගේම අපි පත්තරවල දැකලා. නමුත් එදා මට ඒක එක්ස්පීරියන්ස් කරන්න හම්බුණා. බෙල්ජියම් ජාතික කාන්තාවගේ කටින්ම මට ඒ දේ අහන්න හම්බුණා. ශ්‍රී ලංකාව නම් වූ මේ පුංචි රට ගැන ලෝකෙම දැනගන්නේ මේ 1996 ලෝක කුසලානයෙන් පස්සේ කියන එක ඇත්තටම මම තවත් තහවුරු කරගත්තා. මගේ හිතේ තවත් අභිමානය තවත් වැඩුණා මේ පුංචි රට ගැන. ඉතින් අපි තවත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. තව ලෝක කුසලානයක් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. 1996 ලෝක කුසලානය දිනනකොට අපි ඉපදිලා නැතත් අපි ඒක බලමු. අපි බලනවා, අපි මතක් කරනවා. ඒ අභිමානය ගැන අපි කතා කරනවා. අපි බලාපොරොත්තු වෙන්නේ තවත් එක් ලෝක කුසලානයක් අපිට ජයග්‍රහණය කරනවා බලන්න. ඒකට මම දැන් ඉන්න වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මම ආශිර්වාද කරනවා ලෝක කුසලානයක් නැවත අපිට ජයග්‍රහණය කරන්න අවස්ථාව උන්ට උදා වෙන්න කියලා. ඒත් එක්කම මේ 96 ලෝක කුසලානය දිනා දුන්න එක් කණ්ඩායමට මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද රටේ යුද්ධයක් තිබිච්ච වෙලාවක, රටේ ආර්ථික ගැටලු තිබ්බ වෙලාවක මේ 11 දෙනා ගිහිල්ලා ලෝක කුසලානය දිනලා මේ පුංචි රට ලෝකෙටම අරන් ගිය ඒ ලෝක කුසලානය ජයග්‍රහණය කවදාවත් අපිට අමතක වෙන්නේ නැහැ. ඉතින් මේ ඉතිහාසය අපි හැමදාම අපි මතක් කරන්න ඕන. ඉතින් මේ පුංචි ශ්‍රී ලංකාව ගැන අපි කතා කරන්නේ 1996 ලෝක කුසලානයෙන් පස්සේ මුළු මහත් ලෝකෙම අපේ රට ගැන කතා කරන නිසා. අපි තවත් මේ වගේ වීඩියෝකින් ඔබ හමුවට එනවා. මම මෙතනින් අදට නවතිනවා.